අද අපි ඉන්නේ ජපානයේ කල්චරල් කැපිටල් කියලා සලකන කියෝතෝ වල. කියෝතෝ කියන්නේ 7 වෙනි සතවර්ෂයේ ඉඳන් 1868 වෙනකම් අවුරුදු 1000කටත් වඩා ජපානයේ අගනුවර. කියෝතෝ වල ගොඩක් පෞරාණික සහ යුනෙස්කෝ ලෝක උරුමයන් විදිහට සැලකෙන බෞද්ධ සහ ශින්ටෝ ආගමික ස්ථාන, පැලසස් සහ ගාඩන්ස් බහුල වශයෙන් තියෙනවා. අපි මුලින්ම ගියේ නීජෝ කාසල් එකට. නීජෝ කාසල් එක ඉම්පීරියල් පැලස් එක විදියටත් කාලයක් භාවිතා කරලා තියෙනවා. මේ කාසල් පැලස් එක වටේම ආරක්ෂාවට හදපු දියාගලක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ස්ටෝන් වෝල් එකක්. මේ පේන ස්ටෝන් වෝල් එකට සම්බන්ධ එන්ට්‍රන්ස් එකෙන් තමයි කාසල් එකට ඇතුළු වෙන්නේ. මෙතනින් ඇතුළු වුණාම ඊළඟට හම්බ වෙන්නේ කැරමොන් ගේට් එක. මේ ගේට් එක විවිධ මල්වල සහ කොක්කුන්ගේ වර්ණවත් කැටයම් වලින් සමන්විතයි. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ නිනොමරු පැලස් එක. මේ පැලස් එක එකිනෙකට සම්බන්ධ වෙච්ච බිල්ඩින්ග්ස් 6කින් සමන්විතයි. මේ පැලස් එකේ කාමර 36ක් විතර තියෙනවා. පැලස් එක ඇතුලේ කැමරා පාවිච්චි කරන්න දෙන්නේ නැති නිසා අපි ෆොටෝස් සහ වීඩියෝස් ගත්තේ නැහැ. මේ දැන් පෙන්වන්නේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත නීජෝ පැලස් එක ඇතුලේ තියෙන චිත්‍රවල පින්තූර කීපයක්. මේ පේන්ටින්ග්ස් වල ගොඩක් තියෙන්නේ උකුස්සන්, කොටි, ව්‍යාග්‍රය වගේ ඔතොරිටි පෙන්වන රූප. ඊට අමතරව 4 සීසන්ස් පෙන්වන චෙරි බ්ලොසම්ස් සහ තවත් මල් වර්ගවල චිත්‍රත් තියෙනවා. පැලස් එකෙන් එළියට ගියාම හරිම ලස්සන ක්ලාසිකල් ජපනීස් ගාඩන් එකක් තියෙනවා. මේ ක්ලාසිකල් ගාඩන් එකේ දීර්ඝායුෂ සංකේතවත් කරන ක්‍රේන් සහ ටර්ටල් අයිලන්ඩ්ස් තියෙනවා. මේ අයිලන්ඩ් එක සමන්විත වෙලා තියෙන්නේ ටර්ටල් සිම්බලයිස් කරන ගල් සහ කොකෙක්ව සිම්බලයිස් කරන්න හදපු ගහකින්. පිදුරු වලින් හදපු ස්ට්‍රක්චර් එක නම් වින්ටර් සීසන් එකට ඔරොත්තු දෙන්න ගස් ආරක්ෂාවට හදපු දෙයක්. ප්‍රධාන පොන්ඩ් එකක් වටා හදපු මේ ගාඩන් එකේ මාර්තු අප්‍රේල් කාලේ මල් පිපෙන චෙරි සහ ප්ලම් ට්‍රීස් බහුලව යොදාගෙන තියෙනවා. අපි ගියේ ස්ප්‍රින්ග් එක පටන් ගන්න කාලේ නිසා සමහර ගස්වල චෙරි බ්ලොසම්ස් පිපෙන්නත් පටන් අරන් තිබුණා. අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක ඉම්පීරියල් පැලස් එක. අවාසනාවට අපි ගියපු දවසේ ඉම්පීරියල් පැලස් එක විසිටර්ස්ලට ඕපන් කරලා තිබුණේ. ඊළඟට අපි ගියේ ෆුෂිමි ඉනාරි කියන ශින්ටෝ ශ්‍රයින් එකට. ඉනාරි කියන්නේ ජපනීස් මිතොලොජි වලට අනුව වීවගාව සහ සෞභාග්‍ය සම්පන්න දෙවි කෙනෙක්. ෆුෂිමි ඉනාරි කියන්නේ ජපානයේ තියෙන ප්‍රධානම ඉනාරි ශ්‍රයින් එක. මේ මවුන්ට් ඉනාරි කන්ද පාමුල තියෙන්නේ ශ්‍රයින් එක.
ඉනාරි කියන දෙවියන්ගේ පණිවිඩකාරයා ලෙස සලකන්න වෘකයන්. ඒ නිසා ශ්‍රයින් එකේ හැම තැනම වෘක ප්‍රතිමා දැක ගන්න පුළුවන්. මේ ශ්‍රයින් එක ආගමිකව වැදගත් වුණත් සංචාරකයන් මෙතනට එන ප්‍රධාන හේතුව වෙන්නේ 10,000කටත් වැඩි තැඹිලි පාට ටෝරි ගේට්ස් වලින් කවර් කරපු ඉනාරි කන්ද උඩට දිව යන හයිකින් ට්‍රේල්ස් එක්ස්ප්ලෝර් කරන්න. මේ ෆුෂිමිනාරි ටෝරි ගේට්ස් වල පින්තූරය ජපානයේ අයිකොනික් පික්චර් එකක්. මේ ට්‍රේල්ස් හදලා තියෙන්නේ ටෝරි ගේට්ස් වලින් කවර් වෙච්ච එකිනෙකට සමාන්තර පාරවල් දෙකක් විදියට. ටෝරි ගේට්ස් එක එක පුද්ගලයන් සහ ආයතන වලින් ඩොනේට් කරපුවා. හැම ටෝරි ගේට් එකකම ඩොනේට් කරපු කෙනාගේ නම සහ දිනය සටහන් කරලා තියෙනවා. ටෝරි ගේට් එකේ විශාලත්වය ඩොනේෂන් එකේ ප්‍රමාණය සංකේතවත් කරනවා. ඒ නිසා මෙතෙන් තියෙන ටෝරි ගේට්ස් වල විශාලත්වය එකිනෙකට වෙනස්. දැන් අපි මවුන්ට් ඉනාරි උඩට නැගලා පහළට බහින ගමන් ඉන්නේ. අපිට හරිම මහන්සි වගේම වැස්සත් එක්ක හරිම සීතලයි. ඒ නිසා කෝපි එකක් බොන්න ඕන කියලා හිතුණා. මේ තියෙන්නේ මවුන්ට් ඉනාරි පාම් වල තියෙන පොඩි කොෆි ෂොප් එකකින් අපි ගත්ත දේවල්. මෙතනින් ගත්ත මාචා ලටේ එක සහ කේක් එක හරිම රසයි. කෝපි බීලා ඉවර වෙලා අපි ඉනාරි ස්ටේෂන් එක පැත්තට ඇවිදන් ගියා. ඒ යන අතරමඟ එක එක විදිහේ ජපනීස් ස්ට්‍රීට් ෆුඩ් try කරන්නත් අවස්ථාවක් හම්බ වුණා. මේ තියෙන්නේ සෙන්බෙයි කියන ට්‍රැඩිෂනල් ජපනීස් සීෆුඩ් ක්‍රැකර් එක හදන ස්ටෝල් එකක්. කඩදාසියක් වගේ තුනි මේ ක්‍රැකර් එක හදන්නේ හාල් පිටි ඩෝ එකක් සීෆුඩ් එක තුනියට ප්‍රෙස් කරලා. ඊට පස්සේ ක්‍රිස්පි වෙනකන් බේක් කරනවා. අපි ගත්තේ ඉස්සෝ රස සෙන්බෙයි එකක්. මෙතනින් පස්සේ අපි කෝච්චියක නැගලා කියොමිසුදරා කියන ජපන් බෞද්ධ පන්සලට ගියා. ටිකක් ස්ටීප් පාරක් දිගේ අමාරුවේ නැවිදගෙන ඇවිත් පන්සල් භූමියට ඇතුළු වෙනකොටම හම්බෙන්නේ ප්‍රධාන පිවිසුම. තව ටිකක් ඇවිදගෙන යද්දී මේ තට්ටු 3ක් උස හරිම ලස්සන පගෝඩා එක හම්බ වෙනවා. ඊළඟට අපිට හම්බ වෙන්නේ කියොමිසුදරා මේන් හෝල් එක. මේ මේන් හෝල් එකේ වැරෙන්ඩාස් හරිම සිත් ගන්නා සුළුයි. මේ වැරෙන්ඩාස් ලැන්ටර්න්ස් වලින් ඩෙකොරේට් කරලා තියෙනවා. මේ වැරෙන්ඩා එකේ වුඩන් කේජ් එක තියෙන යකඩ හෙල්ලක් සහ යකඩ සෙරෙප්පු දෙකක් හම්බ වෙනවා. පුරාණ මිත්‍යා විශ්වාස අනුව මේවා සමුරායි සටන්කාමයෙකුට අයිති බව කියවෙනවා. කිලෝ 90ක් විතර බර මේ හෙල්ල ඉස්සීමෙන් සෞභාග්‍ය උදා වෙන බව ජපන් මිනිස්සු විශ්වාස කරනවා. ඒ නිසා මෙතනට එන හැම ජපන් සංචාරකයන් වගේ මේ හෙල්ල උස්සලා බලන්න try කරනවා. කියොමිසුදරා පන්සලේදී මම ආසාවෙන් කරපු දෙයක් තමයි මේ බෝල් බෙල් එක නාද කරන එක. ඒ බෙල් එක සැරයක් නාද කරාම දෝංකාරය ගොඩක් වෙලාවක් රැඳිලා තියෙනවා. මේ පන්සල විශේෂ වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ මේන් හෝල් එකේ තියෙන වුඩන් ස්ටේජස්.
එකම යකඩෑනයක්වත් පාවිච්චි නොකර හදලා තියෙන මේ ස්ටේජ් එක පොළොව මට්ටමේ ඉඳලා මීටර් 13ක් විතර උසයි. මේ ස්ටේජ් එක ජපානයේ චෙරි බ්ලොසම්ස් බලන්න හොඳ view point එකක් විදියට හරිම ප්‍රසිද්ධයි. මෙතනදී කියෝටෝ සිටි එකේ හොඳ view එකක් බලා ගන්නත් පුළුවන්. ගොඩක් ජපන් පන්සල්වල වගේ මෙතනත් විශ් එකක් ලියපු වුඩන් ප්ලාක් එකක් එල්ලන්නත් තැනක් තියෙනවා. අපි මේන් හෝල් එක බලලා ඉවර වෙලා එළියට ඇවිත් අඳුර වැටලා පන්සල ඉලුමිනේට් කරනකම් බලන් හිටියා. ඊට පස්සේ අපි කියොමිසු දෙරාවල ආසන්නයේ තියෙන ගියෝන් වලට ගියා. ගියෝන් වල තමයි හිස්ටොරික් ගේෂා ඩිස්ට්‍රික්ට් එක තියෙන්නේ. ගේෂා ඩිස්ට්‍රික්ට් එකේ වීඩියෝ සහ ෆොටෝග්‍රැෆි තහනම් නිසා අපි කිසිම දෙයක් රෙකෝඩ් කරේ නැහැ. ගේෂා කියන්නේ සිංගින් ඩාන්සින් වගේ දේවල් පර්ෆෝම් කරන එන්ටර්ටේනර්ස්. ගේෂා වෙන්න පුහුණු වෙන අයට කියන්නේ මයිකෝ. මේ තියෙන්නේ මයිකෝ කෙනෙකුගේ පර්ෆෝමන්ස් එකක්. ට්‍රැඩිෂනල් ටී හවුසස් වලදී ගේෂා සහ මයිකෝ පර්ෆෝමන්ස් බලා ගන්න පුළුවන්. තාමත් හොඳින් සංරක්ෂණය වෙලා තියෙන ජපානයේ පැරණි සාම්ප්‍රදායික ලී ගෙවල් ගියෝන් වලදී බලා ගන්න පුළුවන්. මේ ගෙවල් අතරින් දිවෙන මාවත් ඉතාම පටුයි. මේ මාවත් දිගේ ඇවිදගෙන යද්දී මට මතක් වුණේ මම පුංචි කාලේ ආසාවෙන් බලපු ඔෂින් ටෙලිඩ්‍රාමා එක. ගියෝන් වල තියෙන අනිවාර්යෙන්ම බලන්න ඕන දෙයක් තමයි යසාකා පගෝඩා එක. මේක තමයි කියෝටෝ වල තියෙන පරම පගෝඩා එක. කියෝටෝ වලට එන හැමෝම යසාකා ස්ට්‍රීට් එකට පේන මේ view එකේ පින්තූරයක් ගන්න අමතක කරන්නේ නැහැ. ගියෝන් වල තියෙන තව ප්‍රධාන ලෑන්ඩ්මාර්ක් එකක් තමයි ස්ටාර්බක්ස් එක. මේ ඔක්කොම බලලා ඉවර වෙලා ගියෝන් වල ට්‍රැඩිෂනල් හවුස් එකක තියෙන රෙස්ටොරන්ට් එකක රෑ කෑමට ගියා. අද අපේ කෑම ජපනීස් නබේ. නබේ කියන්නේ හොට් පොට් එකකට. රෑකෑම ඉවර වෙලා නවතින තැනට යන අතර මග sugar coated strawberries දැක්කම නොකා යන්න හිතුනම නැහැ. කියෝතෝ වල අපි ගියපු තැන් වලින් ඔයාලා ආසම තැන කොහෙද කියලා අපිට කියන්න. ඊළඟ සතියේ ජපානය ගැන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.